අපි දැන් නූඩල්ස් ටික වේල ගත්තා. මම වතුර එකක් රත් වෙන්න තිබ්බා රයිස් කුකර් එකේ. මට ලේසි ඒකින්ද දැන් අපි මේ වේලගත්තු නූඩල්ස් ටික මේක දානවා රයිස් කුකර් එකට. හරිද? දාලා අර අපි සාමාන්‍ය නූඩල්ස් තම්බන විදියටම තමයි මම වතුරකට ඒකට ලුණු නම් දැම්මේ නැහැ. මේක මම ලුණු දාලා තියෙන නිසා තෙල් දාලා මේ තමයි වතුර එක රත් වෙන්න තිව්වේ. හරිද? මේ ඊට පස්සේ මම නූඩල්ස් ටික ඔක්කොම මේකට දානවා. මම හදාගත්තු නූඩල්ස් ඔක්කොම ඒක අපි තම්බ ගන්න ඕන. ඒ සාමාන්‍ය නූඩල්ස් පැස්ස තම්බන ක්‍රමයටම තම්බ ගන්න ඕන. තම්බගෙන තමයි මේ එළවලු ටික සාමාන්‍ය විදියට හදාගන්නේ. මම වහලා තම්බ ගන්නවා නූඩල්ස් ටික. අපි බලමු කොහොමද ඒකට එළවලු ටික ටෙම්පරාදුව හදාගන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම අපි එළවලු ටික කපා ගත්තනේ නේද? ඔයගොල්ලෝ දැක්කනේ මේ වීඩියෝ එකේ එළවලු ඔක්කොම කපා ගත්තා. මේ වගේ මම කපා ගත්තා. මාළු මිරිස් රවුන්ඩ් හැඩයට මේ ලුණු සාමාන්‍ය විදියට කරපිංච කපා ගත්තා. මේක නිකන් අල ටික මම කොටු හැඩයකට වගේ කපා ගත්තා. මොකද මේ ඒක බැද ගන්න වගේ ඕන හින්දා. ඒ වගේමයි මේ බණ්ඩක් ටික අපිට චූටි බණ්ඩක් හම්බුන්නේ නැහැ. මට දිග ටිකක් ලොකු බණ්ඩක් වල දැක්කනේ හම්බුනේ. ඒක නිසා මම මේ වගේ දෙකට තුනට මේ මැදින් කපලා බොන්චි දිගට කපනවා වගේ කපා ගත්තා. සහ තක්කාලි. අපි බලමු දැන් කොහොමද මේකේ පේස්ට් එක හදාගන්නේ කියලා. මම කිව්වා මම අද බිත්තර දාන්නේ මාළු නෙමෙයි කියලා. ඒක නිසා ඉස්සෙල්ලා හටිය ලිපේ තියලා මම මේක පොඩ්ඩක් මේ රත් වෙන්න තියා ගන්නවා. මේ තියලා ඒකට මම තෙල් ටිකක් දානවා. ඔයගලන්ට එළඟි තෙල්, දුන් තෙල් ඕන දෙයක් දාන්න පුළුවන්. බටර් ඔයිල් උනත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ভেජිටබල් ඔයිල් පාවිච්චි කරනවා. මං පොල් තෙල් පාවිච්චි කරනවා අපේ විදියට. ටිකක් වැඩිපුර දාගත්තා. මොකද එළවලු ගොඩක් තියෙනවා ඒක නිසා. ඒක රත් වේගෙන එනකොට මම ඒකට මුලින්ම එක දැන් අපිට පේනවා රත් වෙනවා හොඳට. රත් වේගෙන එනකොට මම සුදු ලුණු ටික දැම්මා. සුදු ලුණු ටික දැම්මා. කරපිංච ටිකක් දානවා. බෙදෙනකොට මම ලුණු ටික දානවා. ලුණු ටික දානවා. අපිට අල ටික ටිකක් වැඩිපුර බැදෙන්න ඕනනේ. ඒක නිසා මම අල ටික වේලපහම දාගන්නවා. ලුණු ටික දාලා මම අල ටික දාගන්නවා. මේක අපි තැම්බෙන්න ටික වෙලාවක් යනවා නේද? ඔහොම ටිකක් තැම්බිච්ච දෙන් දැන් මේ බලන්න මේ ටිකක් කරත් වෙලා වගේනේ. කමන්නේ ගණන් ගන්න එපා. ඒකේ වෙනස මේකක් නෑ. අල ටික හොඳට අපිට තැම්බෙන්න ඕන. මේකට අපි දානවා දැන් මාළු මිරිස් ටික. මාළු මිරිස් ටික දානවා. බණ්ඩක් ටික සහ තක්කාලි ටික ඔක්කොම මම දානවා එකපාරටම. මොකද මේක පොඩ්ඩක් මේ වෙන්න ඕන හින්දා. හරි. මෙහෙම බණ්ඩක් ටික දාලා තැම්බෙන්න වහලා තියමු. මම ගොඩක් ක්ලිප් අඩු කරලා තියෙන්නේ. මේකටම දාමු.
අපිට අවශ්‍ය කලමනා ටික නේද? මේකටම දාමු කහ පොඩ්ඩක්. හරි කහ පොඩ්ඩක්. ගම්මිරිස් ටිකක්. අපි හැබැයි මේකටත් ගම්මිරිස් ටිකක් දාලා තිනවා. වැඩි වුණාද මන්ද? කම්න්නේ නේ. කෑලි මිරිස් ටිකක් දානවා. මම කෑලි මිරිස් මහා ගොඩක් දාන්නේ නැහැ. මාළු මිරිසුත් දාලා තියෙන හින්දා ටිකක් දානවා. ඒක විතර සාමාන්‍යයෙන් වැඩිපුර මිරිස් කන්නේ නැහැ. ඒක හින්දා එහෙනම් ලුණු ටිකක් දා ගන්නවා. මොකද ලුණු රස එන්න ඕන හින්දා ලුණු පොඩි ප්‍රමාණයක් දැම්මා. දාලා මම මේක බලන් කරනවා. අපේ නූඩල්ස් එක තැම්බෙන ගමන් තියෙන්නේ. ඒ අතරේ මම මේක මේ ලිපේ කරගන්නවා. මොකද නැත්තම් අපිට මේ කාලයක් නැහැනේ. ඒකයි ඒක මම තැම්බෙන්න තියලා තියෙන්නේ. මේක චුට්ටක් තැම්බෙන්න තියෙනවා. හරි. මම බහලා තියෙනවා. මම බිත්තර ටිකක් හදා ගන්නවා පෑන් එකේ. අදලා අපි අරකටම කලවම් කරමු. මම ඒකේ හාලිපට තිව්වා. මොකද මට බිත්තර ටිකක් හදා ගන්න ඕන. රෙඩි කර පෑන් එක රත් වෙනකොට මම තෙල් චුට්ටක් දානවා. තව චූටි වෙලාවක් යන්නේ මගේ නූඩල්ස් ටික තැම්බෙන්න. මොකද ඒක තැම්බෙන්න ඕනනේ අපිට එළවලු වලට කලවම් කරන්න. පෑන් එකට තෙල් දැම්මා. ඒ අතර මම බිත්තර ටික ගහගත්තා. මේකට ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු දාගත්තා. හරි. මේක දාලා අපි ස්ක්‍රැම්බල් කරලා ගන්නේ. හරිද? පෑන් එකට දැම්මා. බිත්තර ටික දෙන්න ඕන. ඒ අතරේ මම මගේ එළවලුව බලනවා පොඩ්ඩක්. ඔයාලා ඔහොමම ඉන්න. ඒක කලවම් වෙලා. තැම්බිලා තියෙන්නේ. ඒක සුවඳකුත් තියෙනවා. නූඩල්ස් එක දාලා ගන්න හරි. ඔයගලන්ට ඕන නම් ඔයගලන්ට මේකට චීස් දාලා ගන්නත් පුළුවන්. බිත්තර දාන හින්දා චීස් උත් දාන්න පුළුවන් කැමති නම්. බිත්තර වගේ දාලා ගන්නවා නම්. ඔයගලන්ට මේකට තක්කාලි සෝස් ටිකක් එහෙම ඇඩ් කරගන්න පුළුවන් කැමති විදියට රස හදාගන්න. ඒක ඔයාලගේ කැමැත්ත. නේද? ඒක මගේ නෙමෙයි ඔයගලන්ගේ කැමැත්ත. මට බිත්තර එක කැඩෙන්නයි ඕන. නේද? මේ දැන් මම බිත්තර එක හදාගත්තා. හරිද? මම දැන් ඒක එකතු කරනවා මගේ මේ කරි එකට. මේකටම ඔයගලන්ට පේනවනේ. කියලා මම මගේ කරි එකට බිත්තර ටික එකතු කරනවා. පස්සේ මේ ටික කලවම් කරලා නූඩල්ස් එක තැම්බුනාම මේකට දාලා කලවම් කරන්න තියෙන්නේ. එච්චරයි ලොකු දෙයක් නෑ. නේද? මේකට දාලා කලවම් කරන්න තියෙන්නේ. මේක මෙහෙම කොහොමද? මේ කරි එක. මේකට නූඩල්ස් එක දාලා කලවම් කරලා රස බලන්න තියෙනවා. හරිද?